හරි. බලන් ඉන්න. මම හිතින් හදා ගන්නවා 2,8,8,8 මෙන්න මේ රැප් එක. ඕගොල්ලන්ට පුතේ පරමාණුක ක්‍රමාංකයේ 20ක් වෙච්ච දක්වා විතරයි ලියන්න එන්නේ. ඒ නිසා පොඩි රැප් එකක් අපි හදලා දෙනවා 2888. පොඩි රැප් එක මොකද්ද? 2888. අපේ සිලබස් එකට විතරයි. හරිද? 2888. තියෙන්නේ මෙච්චරයි කියලා අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී හිතා ගන්නවා. 2888 2888 2888. මොකද රැප් එක? 2888 2888. දැන් හැබැයි පැවති හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොච්චරද? 2 8 18 32. මේක තමයි ඇත්ත. නමුත් අපි concept එකක් හදා ගන්නවා 2,8,8,8 2888 කයිසකයි 2888. හරි. මම මත තියාගන්න. හරි. පුතේ කෙනෙක්ගේ පරමාණුක ක්‍රමාංකය දන්නවනම් වාට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්.